ඉතාමත් අලංකාර වාසනාවන්ත සුබ දවසක් වේවා. අද දවසෙත් අපි මාවතට එළියක් ආශිර්වාද වචනයේ සමගයි මේ මුණ ගැසිලා ඉන්නේ. ශුද්ධ බයිබලයේ ගීතාවලිය 51 10 වන පදය. අපට බොහෝම ලෙන්ගතු සමීප අපේ ආසා කරන පදයක්. දෙවියන් වහන්සේ පවිත්‍ර සිතක් මා තුල මැව්ව මැනව. ස්ථිර ආත්මයක් මා තුලෙහි අලුතෙන් සෑදුව මැනව. මෙහිදී දාවිද්තුමා ඒ බත්ෂෙබා සමග ඇති වුණ සිද්ධියෙන් පසු ගැඹුරු පසුතැවීමකට එනවා. මේක සාමාන්‍ය යාඥාවක් නෙමෙයි. හදවතින් කැඩී ගිය මිනිසෙක් විදිහටයි දාවිද්තුමා මේ මොර ගැසීම කරන්නේ. ස්වාමීනි පවිත්‍ර සිතක් මා තුල මැව්ව මැනව. මැවීම කියන වචනේ අපි අහනකොටම අපිට මතක් වෙනවා මැවිල්ල කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ස්වාමීනි මේක මට මගේ බලෙන් වෙනස් කරන්න බෑ. මට අලුත් හදවතක් අවශ්‍යයි. මැවීම තුල මේක බාහිර වෙනස් කිරීමක් නෙමෙයි අභ්‍යන්තර පරිවර්තනයක් ඉල්ලනවා. අපිටත් සිද්ධ වෙනවා යම් අවස්ථාවලදී ස්වාමීනි මට පවිත්‍ර සිතක් දුන මැනව කියලා උන්වහන්සේගෙන් ඉල්ලන්න. ස්ථිර ආත්මයක් අලුතෙන් සෑදුව මැනව. මොකද්ද ස්ථිර ආත්මයක් කියන්නේ? දුර්වල නොවන, පව්වලට අසු වෙන්නේ නැති, දෙවියන් වහන්සේගේ හඬ නිතර අසන ආත්මයක්. උන්වහන්සේට ඇහුම්කන් දෙන ආත්මයක් මෙහිදී දාවිත් ඉල්ලනවා. ස්වාමීනි මට නැවත පාපයට වැටෙන්න ඉඩ නොදෙන ශක්තිමත් ආත්මයක් මට දෙන්න. එලෙස වැටුණත් මට නැවත හැරිලා ඔබ වහන්සේ තුල ගොඩ නැගෙන්න පුළුවන් ආත්මයක් මට දෙන්න. අපි හැමෝටම වැරදි වෙනවා. අපි අතින් අශුද්ධකම් සිද්ධ වෙනවා. ස්වාමින් වහන්සේගෙන් දුරස් වෙලා අපි ගොඩක් වෙලාවට සැඟවිලා ඉන්නවා. නමුත් ස්වාමින් වහන්සේට පුළුවන් නැවත මැවීමක් අපට දෙන්න, අලුත් කිරීමක් දෙන්න, අපේ හදවත පිරිසිදු කරන්න, ස්ථිර ආත්මයක් දෙන්න උන්වහන්සේට පුළුවන්. එබැවින් අපේ පව් උන්වහන්සේට සංගවන්න එපා. අපිට අපිවම වෙනස් කරගන්න බෑ. අපි හිතනවා මං කොහොමාරි මේක කරනවා, මං කොහොමාරි වෙනස් වෙනවා. අපට ස්වාමින් වහන්සේගේ උපකාරය අවශ්‍යයි. උන්වහන්සේගේ කරුණාව අනුග්‍රහය අවශ්‍යයි. අපේ හදවත අපි දිනපතා හෝදිසි කරගන්න අවශ්‍යයි. මම විශ්වාස කරනවා අද දවසෙත් මේ අලංකාර වචනය ඔබට ඔබගේ සිත අලුත් කරගන්න, ස්ථිර ආත්මයක් වෙතට පැමිණෙන්න ස්වාමින් වහන්සේ තුල ආශිර්වාදයක් වෙයි කියලා. අද දවසෙත් වචනය පාදයට පහනක්, මාවතට එළියක්ම වේවා. ඔබට සුබ දවසක්. ජේසු පිහිටයි.